සබ්බේ තසන්ති දණ්ඩස්ස සබ්බේසං ජීවිතම්පියං අත්වානුපමං කତ୍වා නහි නෙය්‍ය නගාතේ කියලා බුදුරජාණන් වහන්සේ ධම්මපදයේදී දේශනා කළේ දඬුවමට මරණයට අපි බයයි වගේම ඒ අපිට වේදනාවක් වගේම අන් අයටත් එසේමයි කියලා අනුන් හිංසාවට ලක් කිරීමෙන් මරණයට පත් කිරීමෙන් වළකින්න කියන එකයි බුදුරජාණන් වහන්සේගේ දේශනාව. ඒ නිසා අපි අද මේ බණපදයේ අනුව කටයුතු කරනවාද කියන දේ හැරිලා බැලුවොත් අද සත්තුන්ට ආදරය කරන්න කියලා සත්ව හිංසනය සිද්ධ වෙන එක පැත්තකින් ඊළඟට තමන්ගේ විනෝදයේ පිණිස එදා දේවානම්පියතිස්ස රජු මුළුදඩේමේ ගියා වගේම අදත් සතුන්ට හිංසා කරලා සතුන් මරණයට පත් වෙලා විනෝදයට පත් වෙන පිරිසක් ඉන්නවා. මේ නිසා අපි සැබවින්ම බුද්ධ දේශනාව අනුව කටයුතු කරන රටක් වීමට නම් සත්ව අවිහිංසාව වෙනුවෙන් පනතක් ගෙනා යුතුයි. අපි සත්තු මරන්නේ නැහැ, අපි සත්තුන්ට හිංසා කරන්නේ නැහැ කියලා අපි නිහඬව හිටියොත් මේ රටේ සෑම දිනකම සෑම මොහොතකම කුරිරු මිනිසුන්ගේ ග්‍රහණයෙන් පීඩාවට පත් වෙන මරණයට පත් වෙන සතුන්ට සහනයක් ලැබෙන්නේ නැහැ. අමතක කරන්න නරකයි. සතුන්ට ඡන්ද බලය නැති නිසා, සතුන්ට වෘත්තීය සමිති නැති නිසා සතුන් වෙනුවෙන් මේ සමාජයේ නැගෙන හඬ බොහොම දුර්වලයි. ඒ නිසා ඒ දුබල වුවත් මිලියන බිලියන ගණනින් මේ පොළොවේ වසන ඒ සතුන්ගේ හඬ බවට පත්වීමට බුදුදහමේ දේශනාව අනුගමනය කරන අය වහාම ඉදිරියට එන්නයි කියලා මම ඉල්ලා සිටිනවා.